සිළු දෙනාටම තෙරුවන් සරණයි සුබදෑසනක්. අපි අද මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්න මූලික වන්නේ වාද්දුව පුරවරේ ඒකාලෝකමත් කරමින් බස්නාහිර පළාතේ පවත්වනු ලබන ශ්‍රී මායා රට ඓතිහාසික පොසොන් මහා පෙරහැර 42 වෙනි වරට 2025 ජුනි මාස 28 වන දින රාත්‍රී 7ට අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන සංස්කෘතික මහා මංගල්‍යය පිළිබඳව කරුණු ඔබ හමුවේ ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. පෙරහැර ඉතිහාසයේ පිළිබඳව කරුණක් සිහිපත් කරෝතින් මේ පෙරහැර වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරස්ථානයේ වර්ෂ 1929 වර්ෂයේ ආරම්භ වෙලා ටික කාලයක් පෙරහැර නැවතිලා තියලා නැවතත් මේ පෙරහැර අපි ආරම්භ කරලා ගරු කටයුතු ගුරුදේව නායක මාහිමිපාණන් වහන්සේ වන සියම් මහා නිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ කළුතර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක වාද්දුව මුල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ වාද්දුව සමුද්‍රාරාම පිරිවෙන් විහාරස්ථානයේ ඇතුළු පංච මහා විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ මහා පින්කම එහෙම නැත්නම් මේ පෙරහැර පින්කම් මාලාව සිද්ධ කරන්නට යෙදෙනවා. වාර්ෂිකවම මේ කාර්යය අපි සිද්ධ කරනවා. මෙවරත් එහෙම නැත්නම් 2025 වර්ෂයේ මේ පින්කම මේ පෙරහැර පින්කම් මාලාව සිද්ධ කිරීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා. මේ පෙරහැරේ ප්‍රධාන කාර්යය වන්නේ පෙරහැර සමිතිය මගින් සිදු කරන කාර්ය. පෙරහැරේ ප්‍රධාන අනුශාසකත්වයේ දරන්නේ මා මුලින් සිහිපත් කරන්නට යෙදුණු ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේ මෙන්ම පෙරහැර සමිතියේ ගරු සභාපතිත්වයේ උසලන්නේ සෞඛ්‍ය එවාගෙම ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා ප්‍රධාන කළුතර දිස්ත්‍රික්කයේ අපේ മന്ത്രിතුමන්ලා මූලිකත්වයෙන් විශේෂයෙන් මේ පෙරහැර සඳහා එතුමාගේ සම්බන්ධීකරණයෙන් යුතුව අපේ හිතවත් එවාගේම කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පානදුර ආසනය නියෝජනය කරමින් අපේ මේ කටයුතු වලට පූර්ණ දායකත්වය ලබා දෙන්නේ අපේ හිතවත් චන්දිම හෙට්ටිආරච්චි මැතිතුමා තමයි මේ කටයුත්ත සංවිධාන සහයෝගය අපි ලබා දෙන්නේ. ඒ නිසාවෙන් මේ පින්කම බොහෝම අලංකෘතව සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ පින්කම් මාලාව ආරම්භ වන්නේ 2025 ජුනි මාස 10 වන පොසොන් දින විශේෂයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන සිහිපත් කරමින් මේ මහා පෙරහැර ආරම්භ කරලා උන්වහන්සේ සදා අනුස්මරණීය කරන මේ මහා පූජෝපහාරය ආරම්භ කරන්නට යෙදෙනවා. ඒ අනුව 2025 ජුනි මාස 10 වන පොසොන් පොහෝ දිනේදී විශේෂ පින්කම් මාලාවකින් අටවිසි ගිලන්පස බුද්ධ පූජාවන් සහිත ඒ පොහෝ දින සීල භාවනා වැඩසටහනින් මේ පින්කම ආරම්භ කරන්නට යෙදෙනවා. ඒ වගේම ඉන්පසුව සත් දින ධර්මදේශනා පින්කම් මාලාවක් සිද්ධ වෙනවා. ඒ අනුව 2025 6 වෙනි මාස 11 වෙනි දින ධර්මදේශනා පින්කම, ඒ වගේම ඉන්පසුව 12 වෙනි දින ධර්මදේශනා පින්කම, 13 වෙනිදා ධර්මදේශනා පින්කම, 14ත් ධර්මදේශනා පින්කම, ඒ වගේම 15 වෙනි දිනත් ධර්මදේශනා පින්කම ආදී වශයෙන් 17 දක්වාම ධර්මදේශනා පින්කම් මාලාවේ දින 7ක්ම ධර්මදේශනා පින්කම සිදු වෙනවා. ඉන්පසුව එළඹෙන්නේ 18 වෙනි දින විශේෂයෙන්ම පිරිත් දේශනාව ආරම්භ කරන්නට යෙදෙනවා. විශේෂයෙන් මේ පෙරහැරට උදව් උපකාර කරන සියලු දෙනාටම ආශිර්වාද කරන්න, ඒ වගේම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න, මළගිය හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම ආදී මේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා 30 තුනේ පිරිත් දේශනාව 18 වෙනි දින අපි ආරම්භ කරන්නට යෙදෙනවා. ඒ අනුව දින 3ක් එම පිරිත් දේශනාව සිද්ධ වෙනවා. ඒ අනුව 18 වෙනි දින සිට 20 වෙනි දින දක්වාම පිරිත් දේශනාව සිද්ධ කරලා ඒ පිරිත් පින්කමේ විශේෂත්වය වන්නේ දේවදූත පෙරහැර සහ දොරකරාසන අනුශාසනාව සිදු කිරීම. 18 වෙනි දින සවස 2ට දේවදූත පෙරහැර වාද්දුව සමුද්‍රාරාම පිරිවෙන් මහා විහාරස්ථානයේ සිට ඓතිහාසික වාද්දුව මුල්ලිගොඩ දෙගම්බද මහා විහාරස්ථානයේ දක්වාම දේවදූත පෙරහැර ගමන් කරලා නැවත විහාරස්ථානයේ ප්‍රවිෂ්ඨ වෙලා
ඉන්පසු රාත්‍රියේ දොරකරාසන අනුශාසනාව සිදු කරන්නට යෙදෙනවා. ඒ වගේම 22 වෙනි දින විශේෂයෙන්ම ප්‍රදේශයේ තියෙන සීල දහම් පාසල් එකතු කරගනිමින් දරුවන්ගේ ඒ කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීම සඳහා දහම් පාසල් දරුවන්ගේ ගායනමේ ගීතමය හැකියාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අපි වාර්ෂිකව සූදානම් කරනවා. ඒ අනුව 2025 6 වෙනි මාස 22 බැතිගී සරණිය අවට දහම් පාසල් සිළු දෙනා එකතු කර ගනිමින් ඒ දරුවන්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම මූලික අරමුණු කරගෙන එදා රාත්‍රියේ පුරාම ඒ බැතිගී සරණිය එහෙම නැත්නම් ගීමේ බුදුගුණ භාවනා ආදී වැඩසටහන් සිද්ධ වෙනවා. ඒ වගේම 23 වෙනි දින 59කට අධික සංඝගත දක්ෂිනාවක් පූජා කරනවා. මේ පෙරහැරේ තිබෙන තවත් එක් අංගයක් පුරාවෘත වශයෙන් ඒ කටයුතු සිද්ධ කරලා මිය පරලෝකීය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණු කරගෙන ඒ වගේම පරිවාර පෙරහැරවල් 3ක් තව මේ පෙරහැරට එකතු වෙනවා. එයත් වාර්ෂිකව සිදු වෙනවා. ඒ අනුව පරිවාර පෙරහැරවල් 3 පිළිබඳව විස්තර පසුව අපි කරනවා. 24 25 26 දින 25 දින දක්වාම පරිහාර පෙරහැරවල් 3ද ඉන්පසුව බස්නාහිර පළාතේ අති විශිෂ්ට එවාගේම කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ පෙරහැර ඓතිහාසික පොසොන් මහා පෙරහැර වාද්දුව සමුද්‍රාරාම පිරිවෙන් විහාරස්ථානයේ මූලික කරගෙන වීදි සංචාරය කිරීමට කටයුතු සූදානම් වෙනවා. විශේෂයෙන් මේ පෙරහැරේ තිබෙන විශේෂත්වයක් තමයි අපි තරුණ ප්‍රජාව මේ ඔබට පේනවා ඇති තරුණ ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් මේ කාර්යය ඉතාමත් විචිත්‍රවත් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා තරුණ ප්‍රජාව වැඩිපුර ඒ සඳහා යෙදවීම සඳහා සම්බන්ධ කිරීම සඳහා විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලාවන් සම්බන්ධ කර ගනිමින් මේ පෙරහැර මුළු රටට ලෝකයට බලන්න පුළුවන් විදිහට අපි සූදානම් කිරීමට අවශ්‍ය කටයුතු සම්විධානය කරලා තිබෙනවා. ඒ අනුව මේ දිස්ත්‍රික්කයේ තිබෙන මේ පළාතේ තිබෙන බස්නාහිර පළාතේ අති උත්කෘෂ්ඨවත් මහා පෙරහැර ලෙස වාද්දුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර මායාරට මේ ප්‍රදේශයේ වෙනුවෙන් මේ මහා පෙරහැර සිද්ධ වෙනව නිසා මේ පෙරහැර නරඹන්න, ඒ වගේම පෙරහැර සඳහා සම්බන්ධ වෙන්න, ඒ වගේම විශේෂයෙන් මේ පෙරහැර සඳහා අපි නර්තන ශිල්පීන් සම්බන්ධ කරනවා. ඒ සියලුම නර්තන ශිල්පීන් ප්‍රවීණගත එහෙම නැත්නම් පාරම්පරික ඔවුන්ගේ වෘත්තීයමය ශිල්පීන් සඳහා තමයි මේ පෙරහැර වෙනුවෙන් අපි සම්බන්ධීකරණය කරගන්නේ, සම්බන්ධතාවය තබාගන්නේ. ඔවුන්ට තමයි ඒ සඳහා අවස්ථාව උදා කර දෙන්නේ. ඒ තුලින් රටේ ආර්ථිකයට ඒ වගේම ඔවුන්ගේ ජීවනෝපාය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන මාවත් විවර කිරීම, ඉදහස් සැලසීම පෙරහැර විශේෂයෙන් බලාපොරොත්තු වෙන කාර්යයක්. ඒ නිසා සංස්කෘතිය ගොඩනගන්න, ඒ වගේම සංස්කෘතිය නගා සිටවීම සඳහා මේ මහා පෙරහැර තුලින් ඒ වෘත්තීයමය දක්ෂ ශිල්පීන් මේ පෙරහැරට විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. ඒ වගේම අලියතුන් විශාල පිරිසක් සම්බන්ධ කිරීමට අපි සූදානම් වෙනවා. ගිය වර්ෂයේත් ඒ විදිහටම අලියතුන් මේ ප්‍රදේශයේ මේ බස්නාහිර පළාතේ පවත් වූ පෙරහැරක් ලෙස විශාල අලියතුන් පිරිසක් සම්බන්ධ කරගනිමින් මේ පෙරහැර ඉතාමත් විචිත්‍රවත් ලෙස පවත්වන්න අපි කටයුතු සූදානම් කරා. ඒ නිසා මේ වර්ෂයේත් ඒ ආකාරයෙන් සංවිධාන ව්‍යුහය අපි සංවිධානාත්මක වෙමින් මේ කටයුතු සිද්ධ කරනවා කියන කාරණාව බොහොම කාරුණිකව සිහිපත් කරනවා. ඒ නිසා ප්‍රදේශවාසී, රටවාසී, පළාත්වාසී, ලෝකවාසී සියලු දෙනාටම මේ පෙරහැර දැක බලා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාලා, ඒ වගේම රූපවාහිනී ජාලා මගින් හැම කෙනෙකුටම පෙරහැර නැරඹීමේ අවස්ථාව උදා කරලා දෙනවා. ඒ නිසා මෙය දැක බලා පහන් සිත් ඇති කරගෙන බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගනිමින් පෙරහැර මංගල්‍යයේ සර්ව ප්‍රකාරම සාර්ථක කරගන්න ඔබගේ සහයෝගයත් සම්බන්ධතාවයක් ලබා දෙනමින් ඉතාමත් කාරුණිකව සිහිපත් කරමින් මේ වර්ෂයේ තුල මේ පෙරහැර සඳහා සියලු දෙනාගේ අනුග්‍රහය සහයෝගය ලැබෙච්ච නිසා මේ පෙරහැර මංගල්‍ය ඉතාමත් උසස් ආකාරයෙන් සිද්ධ කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ තුලින් සියලු දෙනාටම මෙලොව යහපත, නිරෝගී සම්පන්නිය, දීර්ඝායු සම්පත් සැලසේවායි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද අපි මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ වාද්දුව ශ්‍රී මායාරට පොසොන් මහා පෙරහැර සම්බන්ධ කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න. ඉතින් මෙහි
අනුශාසක ධූරය දරන්නේ අපේ කළුතර මහදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද අපේ බෝපිටිය ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ අනුදැනුම මත මෙහි ලේකම් ලෙස අපේ කටයුතු කරන පූජ්‍ය ගම්මන විජයධම්ම අපේ නායක හාමුදුරන් වහන්සේගේ සංවිධාන ශක්තියෙන් තමයි මේ කටයුත්ත ක්‍රියාත්මක වෙන්නේ. මේ අවස්ථාවට විශේෂයෙන් අප සම්බන්ධ වෙන්නේ මෙහි සභාපතිත්වයේ දරමින් කටයුතු කරන්නේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතුමන් අමාත්‍යතුමාගේ අනුදැනුම මත උපදෙස් මත මේ කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව 2025 වර්ෂයේ මේ කටයුත්තට සියලුම රාජ්‍ය ආයතන දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය සහ අවශ්‍ය සියලුම රාජ්‍ය මැදිහත් වීම අපි සම්බන්ධ කරලා තිබෙනවා. මේ පෙරහැර කියලා කියන්නේ ගැසට් කරන ලද රජය පිළිගත් නිල පෙරහැරක් ගෞරවයෙන් යුතුව වඩා සාර්ථක එකක් බවට පත් කරන්න අමාත්‍යතුමන් ඇතුළු කණ්ඩායම මැදිහත් වෙලා ඉන්නවා. ඊළඟ කාරණය තමයි රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙසත් මෙවර පොසොන් උත්සවයේ රාජ්‍ය මැදිහත් වීමෙන් කටයුතු කරන්න අපි කටයුතු කරලා තිබෙනවා. එය රාජ්‍ය මට්ටමින් සිදුවෙන අතරේ දිස්ත්‍රික් මට්ටමින් ඒ ආසන මට්ටමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් මෙවැනි පොසොන් මහා උත්සව පවත්වන්නට කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. ආණ්ඩුව පැත්තෙන් රජයේ පැත්තෙන් එය අපි විශේෂයක් කොට සලකන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය වැඩමවීමත් සමග ලංකාවේ සංස්කෘතිය හැඩගන්වන්න, එහි මාර්ගය දිශානතිය වෙනස් කරන්න, රටේ අපිට ලැබිලා තිබෙන මේ සංස්කෘතික වටිනාකම් එකතු කරන්න පුළුවන් වෙච්ච ප්‍රධානම සිද්ධිය බවට පත් උනේ මේ මහින්දාගමනය. ඒ නිසා අපි කවුරුත් මැදිහත් වෙන අපේ ජීවිත හැඩගන්නපු ප්‍රධානම සංසිද්ධියක් ලෙස අපි මේ කටයුත්ත ආණ්ඩුව මැදිහත් වෙලා රාජ්‍ය මැදිහත් වෙලා කටයුතු සම්පාදනය කරන්නේ මේ හේතුව නිසා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා රජයේ මේ දායකත්වයට අමතරව සමාජ මාධ්‍ය තරුණ ප්‍රජාව මේකට සම්බන්ධ කරගන්න. ඒ කටයුත්තට අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ඔබ ස්වේච්ඡාවෙන් ස්වයංව මේකට සම්බන්ධ වෙන්න, මේ ප්‍රචාරණ කටයුත්ත කරන්න එකතු වෙන්න කියලා. ඒ වගේම තමයි මේක අපේ සංස්කෘතික වටිනාකම් තවදුරටත් ආරක්ෂා කරගන්නට විශේෂයෙන් අපේ නර්තනයන්, අපේ කලාව, අපේ සංස්කෘතික වටිනාකම් ඉදිරියට අරන් යන්න, ඒකට ශක්තියක් එකතු කරන්නට හේතු වෙන අවස්ථාවක්. ඒ නිසා පානදුර ආසනයේ කළුතර දිස්ත්‍රික්කයේ ඊටාම වැදගත් සංස්කෘතික අංගයක්, ඊටාම වැදගත් කටයුත්තකට ශක්තිය දෙන්න තමයි අපි කවුරුත් එකතු වෙලා ඉන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා පානදුර පුරයේ කළුතර දිස්ත්‍රික්කයේ සහ රට පුරා සිටින බෞද්ධ සැදැහැවතුන්ට සහ ලාංකිකයන්ට මේ සංස්කෘතික දැක්ම සමග එකතු වෙන්න, එකතු වෙලා නරඹන්න, ඒ බෙදා ගන්න, ඒ වටිනාකම ඉදිරි පරම්පරාවට අරන් යන්න ශක්තියක් දෙන්න එකතු වෙන්න කියන ආරාධනය අපි කරනවා.